කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ලේඩි රිජ්වේ ළමා රෝහලේ සාමාන්‍යයෙන් ශල්‍ය කර්මයක් කිරීම සඳහා පොරොත්තු ලේඛනය 90 මාස 6ත් මාස 18ත් අතර කාල වේලාවක් ඉන්න වෙනවා ඒ වේටිං ලිස්ට් එකේ. ඉතින් ගොඩක් වෙලාවට කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර දරියන්ගේ මේ ශල්‍ය කර්ම කිරීමට අවශ්‍ය වන අවස්ථාවලදී දීර්ඝ කාලයක් කොළඹ නැවතිලා ප්‍රතිකාර ලබා ගන්නට සිදු වෙනවා. ඉතින් විශාල මුදලක් ඒ සඳහා වැය කරන්න සිදු වෙනවා. ඉතින් ඇත්තටම සමහර අවස්ථාවල මේ දීර්ඝ පොරොත්තු ලේඛනය නිසා ගොඩක් දැරියන් මරණයට පත් වෙනවා. ඉතින් මේ පොරොත්තු ලේඛනය කෙටි කරන්නට එහෙම නැත්නම් වේටිං ලිස්ට් එකේ කාල වේලාව අඩු කරන්නට රජයක් විසින් ගන්නා ක්‍රියාමාර්ග මොකක්ද? එකක් තමයි මේ උපකරණවල හිඟය බලපාලා තියෙනවා. ඒක නිසා අපි අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා මෙවර අයවැයෙන් සෑහෙන මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ මුදලින් ලේඩි රිජ්වේ රෝහලටත් සැලකිය යුතු මුදලක් වෙන් වෙනවා. ඊට පස්සේ උපකරණ හිඟය වගේම සේවකයන් හිඟය තියෙනවා. දැන් නියුරෝසර්ජිකල් යුනිට් එක ගත්තාම ජාතික රෝහලේ ඔවුන් 2015 කරපු ශල්‍ය කර්ම වලින් 50% තමයි ගිය අවුරුද්දේ කරලා තින්නේ. ඒකට හේතුව තමයි උග්‍ර වෛද්‍යවරුන්ගේ හිඟය සහ හෙදියන්ගේ හිඟය. ඒක නිසා ඒකෙදී ඒ හිඟය ඇති වෙන්න හේතුව වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ හිඟය වගේම මැල් ඩිස්ට්‍රිබියුෂන් එක. ඒවා හරියට බෙදී නොයෑමත් බලපාලා තිනවා. ඒක ලේඩි රිජ්වේ රෝහලේ තිනවා. අපි ඒක නිසා ඒක පරිපාලනමය තීරණ අරගෙන ඒ අවශ්‍ය ඒකකවලට වැඩිපුර වෛද්‍යවරුන් සහ හෙදියන් සහ අනිකුත් කාර්ය මණ්ඩලය ලබා ගැනීමටත් ක්‍රියා කරනවා. ඊට අමතරව ජනාධිපති අරමුදල භාවිතා කරලා රාජකාරි වෙලාවෙන් බැහැරව මේ ඔපරේෂන් කිරීමට ඇති හැකියාව පිළිබඳ අදාළ අංශ සමග මේ දිනවල කමිටු සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙනවා.